යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදයි මේ උදෑසනත් Faith Forward YouTube නාලිකාව සමගින් ඇදහිල්ලේ පණිවිඩයට සමන් දෙන්න එකතු වෙලා ඉන්න ඔබව යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ වෙතට අපි යොමු. ශුද්ධ මතයුතුමාගේ සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය. වෙහෙස වෙන්නා වූ බර උසුලනා වූ සියල්ලෙනි මා වෙතට පරෙල්ලා මම නුඹලාට සහනය දෙමි. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මේ උදෑසන තවත් දවසකට සූදානම් වෙන ඔබේ ආර්ථිකය නිසා, ඔබේ පවුලේ ආරවුලක් නිසා, ඔබේ දරුවෝ නිසා, ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව නිසා, සුවනෝණු ප්‍රශ්නයක්, සුවනෝණු රෝගයක් නිසා, ඔබේ ශරීරයේ දුර්වලකමක් නිසා, ඔබ දේව සේවයේ නිරත වෙලා සිටින කෙනෙක් නම් දේව සේවය තුළ ඔබ මුහුණ දෙන්නා වූ අභියෝග අමාරුකම් ගැටලු නිසා ඔබ වෙහෙසටපත් වෙලා නම් අද දවසේ පණිවිඩය ඔබටයි. සෙනෙහවන්ත යේසුස් වහන්සේ තාමත් ආදරෙන් ආරාධනා කරනු ලබනවා ඔබට. වෙහෙස වෙන බරෝසුන සියල්ලෙනි මා වෙතට එන්න. අද උදෑසන මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය තවත් ඉදිරියට ඔබේ ප්‍රශ්නයත් එක්ක දුවන්න එපා. අද දවසට ඇතුල් වෙන්න එපා. ඔබේ ගැටලුවත් එක්ක යේසුස් වහන්සේ ප්‍රේමණීයව ආරාධනා කරනවා වෙහෙස වෙන බර උසුලන සියල්ලෙනි මා ගාවට එන්න. මගේ මිත්‍රවරුනි, ඔබට සහනය තිබෙන එකම ස්ථානය දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය විතරයි. මේ ගැටලුව අරගෙන දුවන්න එපා දේශපාලඥයෙක් ගාවට. ඔබේ ගැටලුව අරගෙන දුවන්න එපා ඔබට ණය පහසුකම් සලසන ආයතනය වෙතට. ඔබේ ගැටලුව අරගෙන දුවන්න එපා වෙනත් මිනිසෙක් වෙතට. යේසුස් වහන්සේ තාමත් ආදරෙන් ආරාධනා කරනවා මා වෙතට එන්න. සෙනෙහවන්තය, විසඳුමක් දෙන්න පුළුවන් එකම එක්කෙනා යේසුස් වහන්සේ නිසා පැමිණෙන්න වහන්සේ ගාවට. අද දවසේ ඔබ ඉදිරි පැයවන් වලට ඇතුල් වෙන්න එපා ඔබේ වෙහෙසත් එක්ක. ඔබ දෙවියන් වහන්සේ ගාවට එන්න මොහොතකට. සෙනෙහවන්ත මිත්‍රවරුනි, අපිට ගැටලුවක් තිබෙනවා. මොකද්ද මේ ගැටලුව? පළවෙනි පේතෘස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ මෙන්න මෙතන සඳහන් වෙනවා. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබා පල්ලා. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබා පල්ලා. සෙනෙහවන්තය, අපි යාඥා කරනවා. ඔබ යාඥා කරන්න ඇති. ප්‍රශ්නේ තමයි අපි යාඥා කරනවා බර උන්වහන්සේ පිට තියලා එන්නේ බර හපව් අරගෙන එනවා. ඒ බර ගැන හපව් කතා කරනවා. ඒ ප්‍රශ්නේ ගැන හපව් කතා කරනවා. ඒ ප්‍රශ්නේ බර වෙහෙස උසුලගෙන ආයි නැවත වතාවක් දවසට ඇතුල් වෙනවා. සෙනෙහවන්තය, උන්වහන්සේ කියනවා නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබා පල්ලා. අද දවසේ ඔබේ හැම බරක්ම උන්වහන්සේ පිට තබන්නට, එතනින් එහාට ඒ බර ඔබේ බරක් නෙවෙයි, ඒක දෙවියන් වහන්සේගේ බරක්. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ දේව සේවය කරන කෙනෙක් නම් වෙහෙසටපත් වෙලා නම් අද දවසේ ඔබට වෙහෙස කරව සේවයට ඇතුල් වෙන්න තිබෙනවා නම් මොහොතක් නතර වෙන්න. ඔබට වෙහෙසව හදවතේ විශාල බරක් එක්ක මේ රැකියාවට යන්න සූදානම් වෙන කෙනෙක් නම් සේවන්තයේ මොහොතකට නතර වෙන්න. ඔබ ඊටමත් වෙහෙසින් යුක්තව, බරකින් යුක්තව මේ වෙලාවේ මේ පණිවිඩ ඔබ සමන් දෙන්නේ ඔබේ වාහනේ පදවන ගමන් නම් මොහොතකට ඔබේ වාහනය පසෙකට කරලා නවත්තන්න. අපි දෙවියන් වහන්සේ වෙතට යමු. ගැටලුව අරගෙන විසඳුම තියෙන ස්ථානට අපි ඇතුල් වෙමු. මම ඔබ සමග යාඥා කරන්න යනවා. ඔබේ ගැටලුව උන්වහන්සේට බාර දෙන්න, උන්වහන්සේ පිට තබන්න. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් ඔබේ කරදර උන්වහන්සේ පිට තබන්න. අදම තීරණයක් ගන්න. මම උන්වහන්සේට බාර දෙනවා කියලා. මොහොතකට නතර වෙලා මා සමග යාඥා කරන්න. බලවන්ත පියාණනේ, මේ පණිවිඩයට සවන් දෙන්නා ඔබ වහන්සේගේ සෙනග ගැන යාඥා කරනවා. අද දවසේ ඔවුන්ව වෙහෙසටපත් කරලා හදවතේ විශාල බරක්ව තිබෙන්නා වූ කාරණාව අපි ඔබ වහන්සේට බාර දෙනවා. ඔබ වහන්සේ ගාවට ඇවිල්ලා පියාණනේ, අද දවසේ මේ ප්‍රශ්නයත් තරම් තවත් දුවන්ට යන්නේ නැහැ. අද දවසට ඇතුල් වෙන්න යන්නේ නැහැ.
මගේ වෙහෙස මගේ බර ඔබ වහන්සේට බාර දෙනවා. පියාණන් ඔබගේ වචනය ලෙස අද දවසේ මට සහනය දුන්න මැනව. මගේ ආත්මයට ඔබ වහන්සේ සහනය දුන්න මැනව. ඔබ වහන්සේට මුළුමනින් බාර වෙනවා. ප්‍රශ්නේ ඔබ වහන්සේට බාර කරනවා. නිදහස් ප්‍රීතිමත් මනසකින් ආත්මයකින් අද දවසට ඇතුල් වෙන්න යන නැවත වතාවක් යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමේන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. උන්වහන්සේගේ සැනසෙල්ල අද දවසේ ඔබ අත්දකින්න ලැබේවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. මේ පණිවිඩය ඔබට ආශිර්වාදයක් වුණා නම් ඔබේ මිතුරන් අතර බෙදා ගන්නට එකතු වෙන්න Faith Forward YouTube නාලිකාව සමගින්